හොටෙල් එකක ෆ්‍රී පැක් ඉන්නේ කොහොමද කියලා දන්නවද? දන්නේ නැහැ. එහෙනම් මේ වීඩියෝ එක ඉවරනකම් බලන්න. දැන් අද චෙක් අවුට් වෙන දවස්. ඔයාගේ හොලිඩේ එක ඉවරයි. බට් ඔයාට තව පැක් ඉන්න ආසයි. ඒක කරගන්න ක්‍රම දෙකක් තියෙනවා. එක ක්‍රමයක් තමයි ඔයා චෙක් ඉන් වෙන වෙලාවෙම ඔයා දන්නවනම් ඔයා වැඩිපුර පැක් ඔයාට චෙක් අවුට් වෙන්න අවශ්‍යයි කියලා. ඔයා ඒක චෙක් ඉන් එක වෙලාවෙම මෙන්ෂන් කරන්න. ඔයා ඒක චෙක් ඉන් එක වෙලාවෙ මෙන්ෂන් කරොත් ස්ටාෆ් එකට ඔපචුනිටි එක ඔයා දෙනවා. ඔයාගේ රික්වෙස්ට් එක ඇකොමඩේට් කරන්න. එදා දවසේ හදිස්සිය කිව්වම හැමෝම පැනික් වෙනවා. ඊට වැඩිය ලේසි ඔයා වේලාසනින් කියලා තිබ්බොත් ස්ටාෆ් will do their best ඔයාගේ රික්වෙස්ට් එක ඇකොමඩේට් කරන්න. බට් සමහර වෙලාවට ඔයාට හදිස්සිය ඇති වෙන්නේ චෙක් අවුට් වෙන්න යන වෙලාවේ. සමහර විට ඔයාට අසනීප වෙන්න. සමහර විට ඔයාගේ ට්‍රාන්ස්පෝර්ට් එක ඩිලේඩ් වෙන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක ස්ටාෆ් එකට කියන්න. ස්ටාෆ් එකට අත්‍යවශ්‍ය දැනගන්න හැමතිස්සෙම මොකක්ද ඔයාගේ ලේට් චෙක් අවුට් එකට හේතුව කියලා. ඔයා වැලිඩ් රීසන් එකක් දුන්නොත් ඔපචුනිටි එක තියෙනවා නම් ස්ටාෆ් එක අනිවාර්යෙන් ඔයාව ඇකොමඩේට් කරනවා. බට් සමහර වෙලාවට කලාතුරකින් ඔයා සල්ලි ගෙවලා හරි ලේට් චෙක් අවුට් එක ඉල්ලුවත් ස්ටාෆ් එකට ඒක දෙන්න බැරුව යනවා. එතකොට කේන්ති ගන්න එපා. මොකද ස්ටාෆ් එක කරන්නේ ජොබ් එක. ඒගොල්ලන් ඔයාට වෙලාවට රූම් එක දුන්නා වගේම ඊළඟට එන ගෙස්ට්ට රූම් එක හරියට ක්ලීන් කරලා දෙන්න අවශ්‍යයි. So good luck with your late checkout. මේ වගේ තව ඉන්සයිඩ් ඉන්ෆර්මේෂන් ඔයගොල්ලන්ට දැනගන්න ඕන නම් හොටෙල්ස් ගැන අපේ channel එක subscribe කරලා තියාගන්න.